ආදරේ හරිම සුන්දරයි. ආදර කරන ආදරවන්ත කාලයක් තිබුණා. ඒ දවස්වල ආදරේ හරිම සුන්දරයි. ඒ ආදරේට කොච්චරක් බාධා ආවද? ඒ ආදරේට කොච්චරක් බාධා ආවත් එදා අපි ලෝකයට එරෙහිව සටන් කරලා මේ ආදරෙන් ජයගත්තා. අද අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම දෙයක්ම හැම පැත්තෙම සරු වෙලා තියෙන්නේ. එහෙමයි ලෝකයා අපි ගැන හිතන්නේ. හැබැයි ඔය ජීවිතේ විවාහයෙන් පස්සේ මුහුණ දෙන අපි විතරයි දන්නේ ඒ කතාව ඇත්තටම ඇත්තද කියලා. දාහත් දෙනා එරෙහි වෙලා අපි ආදරය කරනකොට හරිම සුන්දරයි, අවංකයි. ඒ ආදරයට තාමත් මං ආදරේ. අද බිත්ති 4ක් මැද්දේ තනි වෙච්ච මං එදා බිත්ති 4ක් මැද්දේ තනි වෙනකොට ආදරය හිත හිතා සතුටු වුණා. අද ඔය බිත්ති 4ක් මැද්දේ තනි වුණ මම ඒ ආදරේ හිතාගෙන අඬනවා. විවාහයෙන් පස්සේ ආදරය කැඩිලා බිඳිලා පැනලා ගියාදෝ කියලා හිතෙනවා. ඉන්නේ එක වහලක් යට නිදියන්නේ බිත්ති 4ක් මැද. එකම යහනේ ඉන්න අපිට දැන් කතා කරන්න දෙයක් නැති වෙලා. කතා කරන්න පටන් ගත්තොත් කතා කරන්නෙම අර බිස්නස් එක කරන්න තියෙනවා, අර බඩු ටික ගන්න තියෙනවා, හෙට ෂොපින් යන්න ඕනේ, අර වැඩ ටික කරගන්න ඕනේ, මෙදාට මේ අපොයින්ට්මන්ට් එක තියෙනවා. ඒ මිනිස්සයා එදා කතා කරා ආයෙත් කතා කරන්න ඕනේ. ඔය වගේ දේවල් මිස අපි ගැන තාමත් අපිට කතා කරන්න වෙලාවක් හම්බ වුණේ නෑ. ඉස්සර ආදරය කරන කාලේ අපි ගැන විතරමයි කතා කරේ. අපිට අපිව කොච්චරක් නැතිව ඉන්න බැරිද කියන එක, අපිට අපිව නැතුව ඉන්න බැරි වෙයි කියන එකමයි අපි කතා කර හිටියේ. ආදරය කරන කාලේ අපිට වෙන්න බැහැ කියන එක, අපිට අපි නැතුවම බැහැ කියන එක, අපි කොහොමද එදිනෙදා ජීවිතේ කොයි තරම් ඒ කොල්ලන් නැතුව දුක් විඳිනවද කියන එක කතා කරනවා. දැන් එකට ඉන්න එකේ අරුමයක් නැති වෙලාද දන්නේ නැහැ. ඉඳලා එපා වෙලාද දන්නේ නැහැ. ළඟින් ඉන්නකොට අපි අගයක් නැතිකමද දන්නේ නැහැ. ගෙදරට වෙලා ඉන්නකොට මගේ කොච්චර දේවල් නම් කතා කරන්න තියෙනවද. හැබැයි දැන් මුහුණ බලන්නවත් කතා කරන්නවත් වෙලාවක් නෑ එයාට. එයා ආවොත් ඒ දවසේ වුණ දේවල් කොච්චරක් දේවල් මට කියන්න තියෙන කියනවද. දැන් ඒම කියන්න හිතෙන්නේ නැහැ. කොච්චර දේවල් මම කිව්වත් ඒ දේවල් වලින් භාගයක්වත් එයාට මතක නැහැ. එයා අහුම්කන් දීගෙන ඉඳලා නැහැ. එයා බුද්ධ පිළිමයක් වගේ නිකන් හිටගෙන ඉඳලා මම දෙයියට කියනවා වගේ එයාව ළඟ තියාගෙන කියලා. එයාට කිසිම දෙයක් ඇහිලා නැහැ. එයාට ඒවා මතකීවත් නැහැ. සමහරක් දවස්වලට
එයා මගෙන් අහනවා ඔයා එක කිව්වද? මම දන්නේ නැහැනේ. මේක විහිළුවක් නෙවෙයි. මේක තමයි ජීවිතය. මේ ජීවිතේ තමයි දැක්මක් ගෙවන්නේ. ඔය දේවල් කාට කිව්වත් ඒගොල්ලන්ට ඒව තේරෙන්නේ නැහැ. කවුරුවත් ඔය දුක අහන්න කැමතිත් නැහැ. මොකද ඒගොල්ලන් පවාගෙන ඉන්න ජීවිතේ ඒගොල්ලන් හිතන් ඉන්නේ අපිට අරගෙන ගිහිල්ලා අපිට හැම දෙයක්ම ෂේප් කියලා. අපිට හැම දෙයක්ම ලැබිලා කියලා. අනේ ඇත්තටම අපේ ජීවිතවල එළියට කියන්න බෑ. අපි තරම් පාප කර්මයක් කරපු කෙනෙක් කවුරුවත් නැතුව ඇති. අපිට කට ඇරලා අපේ දුකවල් කියන්න කවුරුත් නැහැ. අපිට කට ඇරලා කෑ ගාලා අඬන්නවත් තරක් නැහැ. අපේ දේවල් අපිම හිතාගෙන අපේ දේවල් අපිම පතාගෙන කට පියාගෙන ඔය ගෙදර මුල්ලකට වෙලා ඉන්න වෙලයි තියෙන්නේ. මේ ජීවිතේ ලේසි නැහැ. මේ ජීවිතේ හැඟීම් තීරෙන්නේ මේ වගේ තත්වයක ඉන්න කට්ටියට විතරමයි. අනිවාර්යෙන් ඒ කට්ටියට විතරමයි. අනිත් කිසිම දෙනෙකුට මේ ජීවිතේ අපි ජීවත් වෙන තත්වය කියද්දී ඒගොල්ලන් හිනාවි නැත්තම් පස්සට කතා කියයි. ඒ නිසාදෝ මමත් කටපියන් ඉන්නේ කියලාත් හිතෙනවා. මගේ දුක මගේ ළඟම තියාගෙන කාටත් නොකියා මෙහෙම ඉන්න එකත් හොඳයි. දවසක මම්මලත් මගේ දේවල් මාත් එක්කම මැකිලා යයි කියලා. මං ගෙහින් කාටත් කිව්වා කියලත් කාටත් කිසිම උදව්වක් මට කරන්න බෑ. මේ දෙයින් මිදව ගන්න කාටත් බෑ. ආදරේ කියන්නේ සතුටින් සැපෙන් ජීවත් වෙන දෙයකට නැතුව ආදරේ කියන්නේ දෙන්න දෙපැත්තට වෙලා එක යහනේ ඉන්න එකට නෙවෙයි. ඒ ආදරේ නෙවෙයි. ඒ ආදරේ මං කිසිම දවසක පැතුවේ නෑ. හැබැයි මං දැන් ඒ ආදරේ ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. මේ ජීවිතේ ලේසි නැහැ. මේ ජීවිතේ ජීවත් වෙන්න ඕනේ. ඒකේ බැරෑරුම්කම දැනගන්න. හිතේ දේවල් ගොඩාක් තියෙනවා කියන්න. ඒ ඔක්කොම පොතේ බැඳගෙන අද මේ කතාවෙන් මං අවසන් වෙනවා. කවදා හෝ එයාට දැනගන්න ලැබීවි මං වගේ එයාව ආදරය කරපු කෙනෙක් තවත් මේ ලෝකෙ නැහැයි කියලා. මං හිතනවා ඒ දවසට මං පඩ පිටින් ඉඳීවි කියලා. මොකද ඒ ආදරේ ඒ හැඟීම් එයාට දැනෙන දවසට මං එයාත් එක්ක ඉන්න ඕනේ කියලා හිතෙනවා. එදාට හරි මං ඒ ආදරේ භුක්ති විඳින්න ඕනේ කියලා හිතෙනවා. මං ආදරේට හරිම ලෝභයි. ඔව් හරිම ලෝභයි.